හරි. ඔයාලට මට මේ සාමාන්‍ය භාණ්ඩ ගැනයි, බාල භාණ්ඩ ගැනයි, ගිෆන් භාණ්ඩ ගැනයි කතා කරන්න බැරි වුණා. ඒ කියන්නේ මේ භාණ්ඩවල මිල ප්‍රතිවිපාකය හැසිරෙන්නේ කොහොමද කියලා මට ඔයාලට සාකච්ඡා කරන්න බැරි වුණා. ඉස්සෙල්ලම සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා බලමු. සාමාන්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ පාරිභෝගිකයාගේ ආදායමත් ඉල්ලුමත් අතර ධන සම්බන්ධයක්. එහෙම නැත්නම් අනුලෝම සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම ඉහළ යන විට ඉල්ලුමත් වැඩි වෙන භාණ්ඩ. එවැනි භාණ්ඩ අපි හඳුන්වනවා සාමාන්‍ය භාණ්ඩ කියලා. බාල භාණ්ඩ කියලා කියන්නේ ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ. ඒ කියන්නේ ආදායම ඉහළ යන විට ඉල්ලුම අඩු වන සහ ආදායම පහළ යන විට ඉල්ලුම වැඩි වන භාණ්ඩ. බාල භාණ්ඩ කියන නමේම තියෙනවනේ සාමාන්‍යයෙන් අර නිකන් ගුණාත්මක බව අඩු භාණ්ඩ වගේ. එන ගුණාත්මක බව අඩු නෙමෙයි. ඒනට බාල භාණ්ඩ කියන්නේ අර ආදායම වැඩි වෙද්දි මිනිස්සු එවැනි භාණ්ඩවල ඉල්ලුම් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඊට වඩා හොඳ භාණ්ඩ ඉල්ලුම් කරන්න තමයි පෙළඹෙන්නේ. ඒ වගේම අතේ සල්ලි නැති වෙනකොට ආදායම අඩු වෙනකොට මිනිස්සු අර බාල භාණ්ඩ හරි මිලදී අරගෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තමයි පෙළඹෙන්නේ. බාල භාණ්ඩ කියන්නේ ගුණාත්මක බව අඩු භාණ්ඩ නෙමෙයි හොඳද? ආදායමත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන භාණ්ඩ. ඒ කියන්නේ ආදායම වැඩි වෙද්දි මිනිස්සු බාල භාණ්ඩ භාවිතයට ඉල්ලුම් කරන්නේ නැහැ. ඒ වගේම ආදායම අඩු වෙද්දී බාල භාණ්ඩ ඉල්ලුම් කරනවා. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඒ කියන්නේ ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ තමයි අපි බාල භාණ්ඩ කියලා කියන්නේ. ගිෆන් භාණ්ඩ කියන්නේ ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩයක්. ඒ කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. මිල ඉහළ යන විට ඉල්ලුම වැඩි වෙනවා. මිල පහළ යන විට ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවය. ආදායම වැඩි වන විට ඉල්ලුම අඩු වෙනවා. ආදායම අඩු වන විට ඉල්ලුම වැඩි වෙනවා. ගිෆන් භාණ්ඩවලත්. ඇයි දැන් සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූල භාණ්ඩ. ඒ වගේම ආදායමත් ඉල්ලුමත් අතර ධන සම්බන්ධතාවයක් තියෙනවා සාමාන්‍ය භාණ්ඩවල. ගිෆන් භාණ්ඩ ඇතැම් වෙලාවන් වල බාල භාණ්ඩ වෙනවා. බාල භාණ්ඩ වෙනවා ගිෆන් භාණ්ඩ. හැබැයි බාල භාණ්ඩ ගිෆන් භාණ්ඩ වෙන්නේ නැහැ. ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වන නිසා ආදායමත් ඉල්ලුමත් අතර ඍණ සම්බන්ධතාවයක් තියෙනවා කියලා හඳුන ගන්න. හරි. සාමාන්‍ය භාණ්ඩයක මිල ප්‍රතිවිපාකය ගත්තොත් මිල ප්‍රතිවිපාකය කොටස් දෙකයි ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය ගැන අපි අධ්‍යයනය කරන්නේ සාපේක්ෂ මිල පදනම් කරගෙන. භාණ්ඩයේ සාපේක්ෂ මිල පදනම් කරගෙන තමයි අපි ආදේශන ප්‍රතිවිපාකය අධ්‍යයනය කරන්නේ. ඒ වගේම ආදායම් ප්‍රතිවිපාකය අධ්‍යයනය කරන්නේ මූර්ත ආදායම පදනම් කරගෙන. ඒ කියන්නේ ආදේශන ප්‍රතිවිපාකයේ බලපෑම අපි අධ්‍යයනය කරන්නේ භාණ්ඩවල සාපේක්ෂ මිල ගණන්හි සිදුවන වෙනස්කම් මත. ඒ වගේම ආදායම් ප්‍රතිවිපාකය අධ්‍යයනය කරන්නේ සාපේක්ෂ මිල මත නෙවෙයි මූර්ත ආදායම. ඒ කියන්නේ නාමික ආදායමෙන් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය පිළිබඳව සැලකිල්ලටගෙන මූර්ත ආදායමේ සිදුවන වෙනස් වීමට අනුව ඉල්ලුම වෙනස් වන ඉල්ලුම් ප්‍රමාණය සිදුවන වෙනස් වීම තමයි අපි ආදායම් ප්‍රතිවිපාකයේදී අධ්‍යයනය කරන්නේ. සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ යාමක ආදේශන ප්‍රතිවිපාකය ගැන කතා කරොත් මිල පහළ යන සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ යනවා. එතකොට මිල පහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල පහළ යනවා කියන්නේ අපි දැන් හිතමු තේ සහ කෝපි ගමු. තේ තමයි සලකා බලන භාණ්ඩය වෙන්නේ. කෝපි ආදේශන භාණ්ඩය වෙනවා.
දැන් සලකා බලන භාණ්ඩය වන තේවල මිල පහළ යනවා. එතකොට අපිට ආදේශන භාණ්ඩයකට නැඹුරු වෙන්න ඕන වෙන්නේ නැහැ. මොකද අපි සලකා බලන භාණ්ඩයේ මිල අඩුයි. එතකොට ඊට සාපේක්ෂව ආදේශ කරපු තේවල මිල කෝපිවල මිල වැඩි. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ මිලට ගැනීම වාසි වෙනවා. ඒ නිසා තේවල මිල අඩුයි. ඒ නිසා තේවල ඉල්ලුම වැඩි වෙනවා. මිලයි ඉල්ලුමයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකය ඍණ වෙනවා. මේ බලන්න මිල පහළ යාමේදී සාපේක්ෂ මිල පහළ යනවා. අපි අපේ සලකා බලන භාණ්ඩයේ මිල පහළයි කියන්නේ. එතකොට අනෙක් භාණ්ඩයට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ මිල පහළයි. එතකොට ඒක වාසියක් අපිට. ඒ නිසා අපි ඒක ඉල්ලුම වැඩි කරනවා. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. මිල පහළයි ඉල්ලුම් ප්‍රමාණය ඉහළයි මිලත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකය ඍණ වෙනවා ඊළඟට සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ යාමේ ආදායම් ප්‍රතිවිපාකය ගැන කතා කරොත් එතකොට දැන් ආදායම් ප්‍රතිවිපාකයේදී අපි සාපේක්ෂ මිල නෙමේ පදනම් කරගන්නේ මූර්ත ආදායම මූර්ත ආදායම ඉහළයි මිල පහළ යාමකදී මූර්ත ආදායම ඉහළයි. ඒ කියන්නේ මිල භාණ්ඩයක මිල පහළ යනවා කියන්නේ අප සතුව තියෙන පාරිභෝගිකයෙක් සතුව තියෙන නාමික ආදායමෙන් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යනවා. එතකොට මූර්ත ආදායම ඉහළයි. ඒ නිසා මූර්ත ආදායම ඉහළ යන නිසා ඉල්ලුම් ප්‍රමාණයත් ඉහළ යනවා. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුමත් අතර තියෙන්නේ ධන සම්බන්ධයක් කියලා අපි දන්නවා. ඒ නිසා මූලික ආදායම ඉහළයි, ඉල්ලුම් ප්‍රමාණයත් ඉහළයි. ඒ නිසා ආදායම් ප්‍රතිවිපාකය ධන වෙනවා. එහෙම ධන උනේ ආදායමත් ඉල්ලුමත් අතර තියෙන ධන සම්බන්ධය. ආදායම ඉහළ යන විට ඉල්ලුම වැඩි වෙනවා. ආදායම පහළ යන විට ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා තමයි ආදායම් ප්‍රතිවිපාකය ධන වෙන්නේ. ඒ වගේම ඉල්ලුම් නීතියට මේක පටහැනි නැහැ අනුකූලයි ඉල්ලුම් නීතියට අනුකූලයි කියන්නේ මිල ප්‍රතිවිපාකයේ ඍණ වෙනවා මොකද මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඒ නිසා සමස්ත මිල ප්‍රතිවිපාකය ඍණ වෙනවා ඒ වගේම ඉල්ලුම් න්‍යායට ඒක අනුකූලයි ඊළඟට සාමාන්‍ය භාණ්ඩයක මිල ඉහළ යාමක මිල ප්‍රතිවිපාකයේ ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකය ගැන කතා කරොත් සාමාන්‍ය භාණ්ඩයේ මිල ඉහළයි. මිල ඉහළයි කියන්නේ අපි කියමු දැන් තේ සහ කෝපි අපි උදාහරණයට ගත්තේ තේවල මිල ඉහළ යනවා. එතකොට අපිට තේවල මිල ඉහළ නම් තේවලට සාපේක්ෂව කෝපි මිල අඩුයි. ඒ කියන්නේ කෝපි වල මිල ඉහළ යාමක් පහළ යාමක් වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ තියෙන මට්ටමේම අපි කියමු තේවල මිල 10යි කෝපි වල මිලත් 10යි කියලා. තේවල මිලත් 10යි කෝපි වල මිලත් 10යි. තේවල මිල 20 දක්වා ඉහළ යනවා. එතකොට තේවල මිල 20 දක්වා ඉහළ යද්දී කෝපි වල මිල තිබ්බ ප්‍රමාණෙමයි 10මයි. එතකොට අපිට තේ මිලට ගන්න එකද වාසි වෙන්නේ කෝපි මිලට ගන්න එකද? කෝපි මිලට ගන්න එක. කෝපි ඉල්ලුම් කරන එක තමයි වාසි වෙන්නේ. ඇයි ආදේශන භාණ්ඩයේ මිල අඩුයි සලකා බලන භාණ්ඩයේ මිලට වඩා. එතකොට සලකා බලන භාණ්ඩයේ මිල ඉහළයි. එතකොට ඒකේ සාපේක්ෂ මිලත් ඉහළයි. සාපේක්ෂ මිල ඉහළ යද්දී ඒකේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල ඉහළයි ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා සාමාන්‍ය භාණ්ඩයක මිල ඉහළ යාමේදීත් ආදේශන ප්‍රතිවිපාකය ඍණ වෙනවා. එහෙම ඍණ උනේ මිල ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකේ ඍණ වුණා. ඒ වගේම මිල ඉහළ යාමකදී ආදායම් ප්‍රතිවිපාකයේ කතා කරොත් මිල ඉහළ යද්දී පාරිභෝගිකයාගේ මූර්ත ආදායම අඩු වෙනවා. ඇයි මිල ඉහළ යද්දී එයාට එයා සතුව තියෙන ආදායමෙන් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. මිල ඉහළ යන නිසා භාණ්ඩවල. දැන් ඔයා සතුව රුපියල් 100ක් තියෙනවා. ඒ වගේම 10 භාණ්ඩ 10 තේවල මිල 10යි. ඒ නිසා අපිට රුපියල් 10ෙදී රුපියල් 100ක් තියෙනවා 10 අපිට ගන්න පුළුවන් 10ක්. හැබැයි තේවල මිල වැඩි වෙනවා 20 දක්වා. එතකොට අපිට ගන්න පුළුවන් වෙන්නේ
පහයි. ඒ කියන්නේ අපේ මිල භාණ්ඩයක ඉහළ යද්දී අපිට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුයි. ඒ නිසා මූර්ත ආදායම අඩුයි. මූර්ත ආදායම අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ධන සම්බන්ධයක්, අනුලෝම සම්බන්ධයක්. ඒ නිසා ආදායම් ප්‍රතිවිපාකයේ ධන වෙනවා. ආදායම් ප්‍රතිවිපාකයේ ධන උනේ මූර්ත ආදායම අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙලා. ඒ නිසා තමයි ආදායම් ප්‍රතිවිපාකයේ ධන වෙන්නේ. ඒ වගේම මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තිබෙ ප්‍රතිලෝම සම්බන්ධයක් සාපේක්ෂ මිල පදනම් කරගනිද්දී ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තිබෙ අනුලෝම සම්බන්ධයක් ඒකත් ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ නිසා සමස්ත මිල ප්‍රතිවිපාකය ඍණ වෙනවා. ඉල්ලුම් න්‍යායට අනුකූලත් වෙනවා. ඒ සාමාන්‍ය භාණ්ඩයක මිල ප්‍රතිවිපාකය කතා කරේ. බාල භාණ්ඩයක් කියලා කිව්වේ ආදායමත් ඉල්ලුමත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. අපේ ආදායම වැඩි වන විට අපි බාල භාණ්ඩ ඉල්ලුම් කරන්න පෙළඹෙන්නේ නැහැ. සල්ලි නැති වෙලාවට ආදායම අඩු වෙලාවට තමයි බාල භාණ්ඩ ඉල්ලුම් කරලා අවශ්‍යතාවය සපුර ගන්න බලන්නේ. මොකද සල්ලි නැහැනේ ඒ නිසා. බාල භාණ්ඩයක මිල පහළ යාමක බැලුවොත් බාල භාණ්ඩයක් වුණත් සාමාන්‍ය භාණ්ඩයක් වුණත් ගිෆන් භාණ්ඩයක් වුණත් මිල පහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල ඒ වගේම මිල ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සාපේක්ෂ මිල මත ආදේශ ප්‍රතිවිපාකය සියල්ලගෙම ඍණ වෙනවා ඒ නිසා. බලමු බාල භාණ්ඩයක මිල පහළ ගියා. එතකොට බාල භාණ්ඩයක මිල පහළ යද්දී සාපේක්ෂ මිලත් පහළයි. ඇයි සලකා බලන භාණ්ඩයේ මිල අඩුයි. එතකොට ඒකේ සාපේක්ෂ මිල අනෙක් භාණ්ඩයට වඩා අඩුයි. ඒ නිසා සාපේක්ෂ මිල පහළ යනවා. මිල පහළයි, ඉල්ලුම ඉහළයි. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ වෙනවා. ආදායම් ප්‍රතිවිපාකය ගත්තොත් බාල භාණ්ඩයක ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ආදායම මිල පහළ යද්දී ආදායම ඉහළ යනවා. ආදායම ඉහළ යද්දී බාල භාණ්ඩ ඉල්ලුම් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදායම ඉහළයි, ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. ආදායම ඉහළයි, ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වෙනවා. එතකොට මේක හැබැයි ඉල්ලුම් නීතියට පටහැනි වෙන්නේ නැහැ. ඉල්ලුම් නීතියට අනුකූලයි. මිල පහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මිල පහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය බලවත් වන නිසා මිල ප්‍රතිවිපාකය ඍණ වෙනවා. මිල ඉහළ යාමක් කතා කරොත් මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙනවා. මොකද සාපේක්ෂ මිල පදනම් කරගෙන තමයි පාරිභෝගිකයා මොන භාණ්ඩය මිලට ගන්න ගියත් කටයුතු කරන්නේ. ඒ නිසා මිල ඉහළ යද්දී බාල භාණ්ඩයක් වුණත් ඒක ඉල්ලුම අඩු වෙනවා. මිල ඉහළයි, ඉල්ලුම අඩුයි. ඒ නිසා ඒ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ වෙනවා. මූර්ත ආදායම පහළ ගියා කියන්නේ එයාලා බාල භාණ්ඩ ඉල්ලුම් කරනවා වැඩි. ආදායම පහළයි, ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ඒ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වෙනවා. ඒ වගේම මම කිව්වා ආදායම් ප්‍රතිවිපාකයට වඩා බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකය තමයි බලවත් වෙන්නේ. ඒ නිසා ඒ බලපෑමට අනුව සමස්ත මිල ප්‍රතිවිපාකය ඍණ වෙනවා. ඒ වගේම බාල භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියට පටහැනි වෙන භාණ්ඩ නෙමෙයි අනුකූල වෙන භාණ්ඩ. ගිෆන් භාණ්ඩ ගැන කතා කරොත් මිල පහළ යනවා. මිල පහළ යද්දී සාපේක්ෂ මිල අඩුයි. ඒ කියන්නේ අපි සලකා බලන භාණ්ඩයේ මිල පහළයි කියන්නේ අපිට ඒ භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒ නිසා අනෙක් භාණ්ඩයට සාපේක්ෂව ඒකේ සාපේක්ෂ මිල අඩුයි. ඒ නිසා ඉල්ලුම ඉහළ යනවා.
මිලත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා මිල ප්‍රතිවිපාකය ආදේශන ප්‍රතිවිපාකය ඍණ වෙනවා. ඇයි මිල පහළයි ඉල්ලුම ඉහළයි. ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකය ඍණ වෙනවා. ඊළඟට ආදායම ගැන සැලකුවොත් මූර්ත ආදායම ඉහළයි ගිෆන් භාණ්ඩයේ ඉල්ලුම පහළයි. ඒකට හේතුව තමයි ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වන නිසා. ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වන නිසා ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. මිල ඉහළයි ආදායම ඉහළයි ඉල්ලුම් ප්‍රමාණය පහළයි. ඒ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා ආදායම් ප්‍රතිවිපාකය ඍණ වෙනවා. ආදායම් ප්‍රතිවිපාකය ඍණ වෙනවා. ඒ වගේම ගිෆන් භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියට පටහැනි. ඒ කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නෙවෙයි අනුලෝම සම්බන්ධයක්. ඒ නිසා සමස්ත මිල ප්‍රතිවිපාකයේ ඍණ වෙන්න බෑ. එහෙම වුණොත් ඒක ඉල්ලුම් නීතියට අනුකූල භාණ්ඩයක් වෙනවා. ඒ නිසා අපි සමස්ත මිල ප්‍රතිවිපාකය ධන වෙන්න ඕන. ගිෆන් භාණ්ඩයක සමස්ත මිල ප්‍රතිවිපාකය ධන. මිල ඉහළ ගියහම සාපේක්ෂ මිල ඉහළයි භාණ්ඩේ. ඒ නිසා ඉල්ලුම අඩුයි. ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකය ඍණ. ඒ වගේම ආදායම් ප්‍රතිවිපාකයේදී ආදායම පහළ යද්දී ඉල්ලුම ඉහළ යනවා. මොකද ගිෆන් භාණ්ඩ බාල භාණ්ඩ වන නිසා. ඒ වගේම ආදායම පහළයි ඉල්ලුම ඉහළයි ඒ දෙක අතර තියෙන ඍණ සම්බන්ධතාවයක් මෙය ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ ඒ නිසා මිල ප්‍රතිවිපාකයේ ධන වෙනවා ඒවා අනුකූල වෙන්නේ නැහැ. හරි සාමාන්‍ය භාණ්ඩවල මිල ප්‍රතිවිපාකය කතා කරා බාල භාණ්ඩවල මිල ප්‍රතිවිපාකය කතා කරා ගිෆන් භාණ්ඩවල මිල ප්‍රතිවිපාකය කතා කරා. ඔයාලා මේවා දැන් මම පැහැදිලි කරන්න ඕන නිසා තමයි තියරිය ගැඹුරට ගිහිල්ලා පැහැදිලි කරේ. හැබැයි ඔයාලා මේව මතක තියාගන්න කෙටි ක්‍රම සොයාගන්න. ඔයාලට ওই විදිහට මතක තියාගන්න බැරි නම් මෙන්න මේ සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ ගියොත් ඒකේ සාපේක්ෂ මිල අඩුයි. ඒ නිසා අපිට ඒක ඉල්ලුම් කරන එක තමයි වාසි වෙන්නේ. ඒ විදිහට ඔයාලට තියරිය මතක තියාගන්න අමාරු නම් තියරිය මතක තියාගන්න ඕන නැත්නම් පැටලෙනවා. හැබැයි ඔයාලා කෙටි ක්‍රම හොයාගන්න. දැන් ආදේශන ප්‍රතිවිපාකය සාමාන්‍ය භාණ්ඩයක වේවා බාල භාණ්ඩයක වේවා ගිෆන් භාණ්ඩයක වේවා ඍණ. අන්න ඒ වගේ ඊළඟට මේ ධන ඊළඟට ඍණයි ඊළඟට අනුකූල නම් මිල ප්‍රතිවිපාකයට සමස්ත මිල අනුකූල නම් ඉල්ලුම් නීතියට සමස්ත මිල ප්‍රතිවිපාකයේ ඍණ වෙනවා. අන්න ඒ වගේ කෙටි ක්‍රම ඔස්සේ මේ වගුව මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේව එක්සෑම් එකට එනවා. මෙන්න මේ මිල ප්‍රතිවිපාකයේ හැසිරීම අනිවාර්යයෙන්ම එක්සෑම් එකට එනවා. MCQ වලට එන්නත් පුළුවන්. රචනා ප්‍රශ්න වලට එන්නත් පුළුවන්. ඒ නිසා හොඳට පාඩම් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වගුව ආව විදිහේ විස්තරේ මේ යටින් තියෙනවා සාමාන්‍ය භාණ්ඩයක කොහොමද ආවේ, බාල භාණ්ඩයක කොහොමද ආවේ කියලා. යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම කලින් කිව්වා වගේ ඔයාලගේ යාළුවෝ අලුතෙන් ගෲප් එකට ඇඩ් වෙනවා නම් එයාලට මුල් රෙකෝඩින් ටික ගෲප් එක හරහා ලබා දෙන්නේ නැහැ. YouTube channel එක හරහා තමයි ලබා දෙන්නේ. ඒ නිසා ඔයාලගේ යාළුවෙක් ගෲප් එකට ඇඩ් කරනවා නම් ඇඩ් වෙනවා නම් ඒගොල්ලොන්ට YouTube link එක ලබා දෙන්න. ඒ හරහා පළවෙනි පාඩම් වලට අදාළව වීඩියෝස් නරඹන්න හැකියාව තියෙනවා. හරි ඊළඟ රෙකෝඩින් එකෙන් හමු වෙමු. යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න.